හයි හයි ළමයි. ඔන්න ඉතින් අදත් අපි ගමනක් යන්න තමා හදන්නේ. අද නම් අපි යන්න හදන්නේ කොළඹ. මොකද මේ මම ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටියේ මේ කොළඹ යන්න ඕන කියලා. ඒ වුණාට අපිට යන්න උනේ නෑ. මොකද මට නිවාඩුවක් ගන්න බැරි වුණා. ඒක නිසා ඉතින් මට යන්න උන්නේ නෑ. අද තමා මට යන්න උනේ. අපි කොහොම හරි ගියේ උදේ කියන්නේ 11 වගේ 11 තමා අපි බෙන්දරින් පිටත් වෙන්න හැදුවේ. ඔය 11 එනකොට ගෙදරින් එද්දි 11:40 වගේ වෙලා තිබුණා. ඊට පස්සේ කොහොම හරි අපි 12:05 වගේ තමා බෙන්දරට ආවේ. අපි මේ යන්නේ වෙසක් දවසට කලින්. මොකද මට ගොඩක් දවස් ඉඳන් යන්න ඕන වුණා මේ නෙළුම් කුළුණ බලන්න. මොකද යන්න හිතාගෙනම තමා හිටියේ. ඒ වුණාට මම රෑට වැඩිය කොළඹ ගිහිල්ලා නෑ. දවල් වරුව එක තමයි ආවෙන්නේ. ඔය යන ගමන් තමා අපි ඉන්නේ. දැන් නම් ඉන්නේ මට මතක විදියට බේරුවල හරිය වගේ. අපි එදා යද්දි නම් ටිකක් වැස්සත් වගේ තිබුණා. පොදයක් වගේ තිබුණා. ඒ වුණාට ගොඩක් වැස්සේ නෑ. මට හරි සතුටු දවසක් අද. මොකද මේ මට යන්න ඕනේ නෑ කියන්නේ අද තමයි යන්න ඕනේ. ඉතින් මම ගිහිල්ලා නෑ කවදාවත් නෙළුම් කුළුණ බලන්න. අපි දැන් ඉන්නේ කළුතර හරියේ. කළුතර ටවුන් එකේ ඉන්නේ. එහෙමම අපි කළුතර බෝධියටත් පණුරක් දැම්මා. මොකද එතනින් යද්දි හැමෝම කියනවා පණුරක් දාලා ගියාම ගමනට මුකුත් කරදරයක් බාධාවක් වෙන්නේ නෑයි කියලා. මමත් ඒක විශ්වාස කරනවා. මොකද අපි හැමදාම වගේ ඔතනින් එද්දි හැමදාම පණුරක් දාලා එන්නේ. මොකද මං හරියට ඒ දේවල් විශ්වාස කරනවා. නැත්තෙත් නෑ. අපි ඉතින් එහෙමම පණුරක් දාලා වැඳලා කළුතර බෝධියෙන් ආශිර්වාදයත් අරගෙන තමා අපි ගමන යන්න පිටත් උනේ. මේ ගමන කියන්නේ අපි කොහොම හරි රෑ වෙලා කොළඹ හරි 5:08 වගේ තමයි නෙළුම් කුළුණට ගියේ. ඔය තියෙන එතන මේ ගත්ත මම වීඩියෝ ටික. මම මේ ෆස්ට් ටයිම් තමා යන්නේ. එතන තිබුණා අපිට ඇතුල් වෙන්න නම් අපිට 500ක් ගත්තා. නැත්තම් පොඩි අයට නම් 250යි. ඊට පස්සේ තව අපි වෙසක් ලං වෙලා ගියපු හින්දා වෙසක් කඩාපිකුත් තිබ්බා. ඒකට නම් වෙනම යන්න ඕන. එතනට යන්න නම් 350ක් ආයි ටිකට් එකක් ගන්න ඕන. අපි එතනට නම් ගියේ නෑ. මාරම ලස්සනයි. උඩ ඉඳන් බලද්දි මට මාරම හැපි. මොකද මම යන්නම හිටපු දවසක් මොකද එදා මාරයි. උඩ ඉඳන් බලද්දි මාරම ලස්සන තිබුණා. රෑට තමා ලස්සනම. අපි දැන් නෙළුම් කුළුණ බලන ඉවර වෙලා ගෝල් ෆේස් එකට තමයි ඔය යන්න හදන්නේ. ගෝල් ෆේස් එකටත් ලස්සනයි. මම දෙපාරක් තුන් පාරක් වගේ ගිහින් තියෙනවා. මම හිතන්නේ ඔය 4 වෙනි පාර. ඔය මං උඩදී ගත්ත මේ නෙළුම් කුළුණ උඩදී ගත්ත වීඩියෝ ටික මාරම ලස්සනට තිබුණා. උඩ ඉඳන් බලද්දි ටිකක් බයකුත් හිතුණා. මොකද මං උඩ ඉඳන් බිම් බලන් ටිකක් බයයි වගේ මම. ඒක නිසා මට ටිකක් බයක් වගේ දෙකුත් දැනුණා. ඔය තින්නේ මං හිතන්නේ රේල්වේ ස්ටේෂන් එක තමයි අපිට පේන්නේ. හරියටම හිතා ගන්න බෑ මාරම උඩකින් ඉන්න නිසා. ඒක නිසා තමයි ඉතින් ඔය තියන්නේ මම එතන ඇතුළේදී ගත්ත වීඩියෝ. මාරම ලස්සනයි. අපි තව ගෝල් ෆේස් එකට යද්දී තිබුණා ඒ කියන්නේ ගෝල් ෆේස් එකට යද්දී තිබුණා කානිවල්. සෑහෙන්න තිබුණා. මොකද වෙසක් ලං වෙද්දී ඉන්න වෙන්නේ නැති කියලා හිතුණා මට. කානිවල් වගේ ගොඩාක් දේවල් තිබුණා බලන්න කරන්න. ඒතර තව විනෝද වෙන්න සෑහෙන දේවල් තිබුණා. මං ඔය අපි රෑ වෙලා තමා මං හිතන්නේ අපි එහෙන් කොළඹින් ගිහින් එද්දි රෑ 9:10 වගේ වෙන්න ඇති මට හිතන විදියට එහෙ ගිහිල්ලා එද්දි. මොකද මං හැමතැනම ඇවිද්දා. මං හරිම ආසාවෙන් හිටියේ හැමතැනම ඇවිදින්න යන්න. මම ගොඩාක්ම එන්ජොයි කරා. මාරම ලස්සනයි. එතන ඉඳන් බලද්දි කොළඹ මාරම විදියට පෙවුනා. මොකද නගරේ ඔයාලා හිතාවි මම කොළඹ ගිහිල්ලා නෑ අනම්මනම් ඔයාලා හිතාවි. ඒ වුණාට මම කියන්නේ මොකද
ගමක ඉඳලා නගරයකට ගියාම මාරම ලස්සනට තියෙනවා. මොකද මාරම බිසි පාරවල් එහෙම මාරම බිසි මාර ට්‍රැෆික් එකක් ඒ වගේම හැම තැනම බිල්ඩින්. ඒ කියන්නේ මාරම විදියට මම ඒ දවස් වින්දා. මට ඔයාලට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මාරම හැපි එකකින් ඉන්නේ. ඔය දැන් තියෙන ඔය මං කියවනේ කානිවල් තිබුණා කියලා. ඔය තියෙන කානිවල් තමයි. මාත් යන්න තමයි හිටියේ. මට බය හිතුණා. ඒක නිසා මං ගියේ නෑ. ඔය ටික තමයි ඉතින් මම එදා දවස මාරම විදියට එන්ජොයි